ඔන්න අපේ අයිරා අපිට ඔක්කොටම කණ්ඩ බොන්න දීලා ඒගොල්ලෝ දැන් ඔන්න කන වෙලාව තමයි. පේනවනේ. මේ පේනව නේද? මෙන්න මෙයා තමයි ගන්න කිව්වේ. මෙයාව විශේෂයෙන්ම ගන්න කිව්වා කවුරු හරි ඉන්නවා නම් අනේ කතා කරන්නකෝ. එයා කිව්ව කනල් ගන්නෙත් කියලා. ඒකනේ. පේනව නේද? හා. හොඳයි. එන්ඩෙන් අසල්ලි උඩ පිට වෙන්නේ. මේ අතරම දෙන්නේ ෆොටෝ ගන්න හදලා ඔයා මේ පොඩ කෑවනේ පොඩේ. මේ ඉන්නවා ෆොටෝ නෙමෙයි වීඩියෝ එකක් කරේ. ඔතන හිටිය දුෂ්ටයෙක් ඉන්නේ. ඒක තමයි. මේක නෙන්න මේ කොහේ හරි හෙනුරේ කඩපායි පාත් වෙනවනේ. යා. මගේ ලොකු දුවගේ දුව ඒ ඉතුකට පොඩි ඉස්කෝලේ යනවා. එයා මම නාන්දාවක්. නාන්ද ගිහිල්ලා රෙදි හොදලා වෙල්ලවිල්ලා එයා නාවා. ඔය නාවලා තුවයිලා වාටි තුවා දෙන්න. මං කිව්වා තුවා දෙදි ගොඩ ඇති ගන්න බබා කිව්වා. නෑ අච්චි තුවා දීලා ලින්දලා ළඟට යන්න කිව්වා. තුවා දීලා ලින්ද ළඟට ආවෙත් නෑ මොකුත් නෑ. එයා හරි හිටගෙන ඉන්නකොට එයා පීඩා පාඩිය බල්ලා කිව්වා අච්චි අලියනවා. කේපෙටින් පොඩි කෙනා දුවවම දුව ගන්න බැරුණා ඒකනේ. එයා නාප වතුරනේ වතුර කොප්පේ නෑ. මෙහෙව කරලා හැරලා බලප මේ වාගේ. අම්මේ. අපහෙටින් මේකනේ. එහෙම කරා ඒවාර ගැහුවා. ඔව්. මාව සිහිය නැතිලා යටනා. හා. දරුවෝ බේරුණාද? එයා බැරුණා. හා. අලියා ගිහිල්ලාද එතකොට? කොහොමද දන්නේ? මාව සිහිය මොනවා වැටුණාට පස්සේ මුත් කළේ නෑ. සිහිය නැති උනා මේ කකුල් දෙකත් පාගලා. ඒකනේ. කකුල් දෙකත් පාගලා අතත් පාගලා පස්සෙන් වැහුවා. අම්මෝ හොනෙන් අල්ල පොලේ ගෙහුවේ නැති එක ලොකු දෙයක් නේ. ඔහින් බේරුණා ඔයා නේද? පස්සෙන් වැහුවා. මට සිහිය බුද්ධ නැ කට්ටියම ඇවිල්ලා ලාහුගල ඉස්පිරිතාලට ගෙනලා ලාහුගල ඉස්පිරිතාලේ අම්පාරේ ගෙනලා තින්නේ. අම්පාරේ මේ කොහෙද? ඕගොල්ලෝ ඉන්නේ කොහෙද එතකොට? ලාහු. මේ ලාහුගල. ඔව් මගුමා විහාර තියෙන එක. ලාහුගල. මේක ජන්නකෝ අපිට පිනක් කරගන්න. ඒකනේ. සෑහෙන දුර ඉඳන් ආපු කට්ටිය. ගැලණිය. සම්පත් ලැබෙන්න ඕනේ ඔයාගේ අම්මටත් ඔයාටත් අතුරා මිතුරා විලා යන්නේ තැන කීටි ඉතිරෙන්න ඕනේ. හෙට අන්දපෝ ඔයාගේ මහත්තයාටත් ඔයාගේ දරුවන්ටත් සියලු දෙනාටම නිවන් සම්පත් ලැබෙන්න. සාදු. ඒක තමයි අපිට අවශ්‍ය. ඒකනේ අනේ. දැන් කන්න ඔයා. මොකද